Travel without travel අදත් අපි ඔබට ලොව විශේෂිතම වූ ස්ථානයක් ගැන විස්තර ගෙනාවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලම අපිත් එක්ක එකතු වෙන්න. අද අපි ඔබට මේ කියන්න යන කාමරය ලොව නිශ්ශබ්දම කාමරය ලෙස ගිනස් වාර්තාපොතට එකතු වෙලා තියෙනවා. ඔබ සාමාන්‍ය කාලයක් මෙම කාමරය තුල ගත කළහොත් ඔබට ඔබේ හදවත ගැහෙන ශබ්දය ඇසෙන්න පටන් ගන්නවා. කන් අඟුලි වටිනවා කියලා අපි කියන්නේ. ඊට පස්සේ අන්න එහෙම වෙනවා. කාමරය තුල ඇවිත්තොත් ඔබේ ඇටසැකිල්ලේ අස්තීන් එකින් එක ඇතිල්ලෙන ශබ්දය පවා ඔබට ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම බඩ තුල ඇතිවෙන කැලැත්තීම් පෙනහළු වල ශබ්දය පවා ඇහෙනවා. නහරවල් තුලින් ලේ ගමන් කරන ශබ්දය පවා ඔබට ඇහෙන්න පටන් ගන්නවා. අන්තිමට ඔබේ සමතුලිතතාවය බිඳලා යනවා. මෙහෙම කියන්නේ මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි ඕෆීල්ඩ් ලැබොරටරිස් නිර්මාතෘ ස්ටීවන් ඕෆීල්ඩ්. කලින් ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි ඕෆීල්ඩ් ලැබොරටරිස් නමට ලියවී තිබුණු ලොව නිහඬම කාමරයේ වර්තමාන අයිතිකරුවන් වන්නේ ඇමරිකාවේ වොෂින්ටන්හි පිහිටි ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් ආයතනයේ මූලස්ථානයටයි. මෙම විශේෂ කාමරය හඳුන්වන්නේ ඇනකොයික් චෙම්බර් ලෙසයි. ඇනකොයික් කියන්නේ කිසිදු පරාවර්තනයක් දෝංකාරයක් නොමැත කියලයි. ඇත්තටම මෙම කාමරය ගණිතඥයින් ගණනය කරන ශබ්දයේ නිරපේක්ෂ ශූන්‍ය අගයක් ගන්නවා. ශබ්දයේ නිරපේක්ෂ ශූන්‍ය අගයට පසු පැමිණෙන්නේ රික්තයක්. එහෙම නැත්නම් ශබ්දයක් නොමැතිවීමයි. පසුබිම් ශබ්දයේ අගය ඍණ 9.4 අගයක් පෙන්눔 කරලා තියෙනවා. දැනට ගිනස් වාර්තාවට හිමිකම් කියන ලොව නිශ්ශබ්දම කාමරය ලෙස මෙම ඇනකොයික් චෙම්බර් හි පසුබිම් ශබ්දයේ අගය ඍණ 20 අගයක් පෙන්눔 කරලා තියෙනවලු. මෙහි ආකෘතිය සකසා ඇත්තේ ලූණු ගෙඩියක ආකෘතියකට කියලා තමයි කියන්නේ. ඒ වගේම මෙම කාමරය අනිකුත් ගොඩනැගිලි වලින් හුදකලා කරලා තමයි හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ස්තර 6කින් යුතු කොන්ක්‍රීට් සහ යකඩ වලින්. ඇතුළත පොළව, බිත්ති, සිවිලිම, ෆයිබර් ග්ලාස් පතුරු යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. ඒ කිසියම් හෝ ශබ්ද තරංගයක් පෘෂ්ඨිවල වැදී පරාවර්තනය වීම වැළැක්වීමටයි. ඒ වගේම පොළවට ශබ්දය උරා ගන්න අමුද්‍රව්‍යයන් යොදාගෙන තියෙනවා. කොහොම වුණත් ඔබටත් මටත් මේ කාමරය බෙහෙවින් ව්‍යාකූල ස්ථානයක්. එදිනෙදා ජීවිතයේ හුරුපුරුදු වූ ഘോഷාවන් නොමැතිව මිනිසුන්ට දිශානතිය දැනගැනීමට සහ සිටගෙන සිටීමට පවා අපහසු වූ කාමරයක් තමයි මේ කාමරය. 2022දී මෙම කාමරයේ කාලය ගත කිරීමට ඩොලර් මිලියන 5ක අභියෝගයක් පිළිබඳ කටකතාවක් පැවතුනද එවැනි තරඟයක් හෝ ත්‍යාගයක් පිළිබඳ සාක්ෂි හමු වෙලා නැහැ. දැනට වැඩිම කාලයක් මේ කාමරය තුල ගත කළ පුද්ගලයා ගතකොට ඇත්තේ මිනිත්තු 45ක් පමණයි. සතියකට දහස් ගණනක් වන පිරිස මෙම වාර්තාව බිඳ දාන්න කාමරයට ඇතුල් වීමට අවසර ඉල්ලුවත් බොහෝ දෙනෙක් එහි ගත කරන්නේ තප්පර ගණනක් පමණක් බව පැවසෙනවා. ලන්ඩනයේ සවුත් බෑන්ක් විශ්වවිද්‍යාලයේ නිමවා ඇති ඇනකොයික් කුටියේ 32 හැවිරිදි YouTuber කැලම් මැක්ගින්ලි පැයක් සහ මිනිත්තු 26ක් ගත කිරීමෙන් ලෝක වාර්තාවක් තබා තිබෙනවා. එය ලෝකයේ පසුව නිර්මාණය වූ නිහඬම කාමරවලින් එකක් යයි පැවසෙනවා. කොහොම වුණත් ඕෆීල්ඩ් විද්‍යාගාරය මහ ජනතාවට විරුද්ධ වුණත් දැන් මයික්‍රොසොෆ්ට් සමාගම මෙම කාමරය මහ ජනතාවට විරුද්ධ කරන්නේ නැහැ. ඇත්තටම ඉතින් මේ කාමරය හදලා තියන්නේ ගිනස් වාර්තාවක් තියන්නමද? ඔබට හිතෙන්න පුළුවන් ඒ විදිහට. ඇත්තටම නැහැ. මෙම ඇනකොයික් කාමරවල වාණිජ හා විද්‍යාත්මක ප්‍රයෝජන තියෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ ඇනකොයික් කාමරය මයික්‍රොෆෝන්, හෙඩ්ෆෝන්ස්, ස්පීකර් වල ශබ්දය පරීක්ෂා කරන්න වගේම කීබෝඩ්, මවුස්, කූලින් ෆෑන් වගේ දේවල් වලින් ජනනය වන ශබ්දය පරීක්ෂා කරන්නත් යොදා ගන්නවා. ඒ වගේම මීට අමතරව වෛද්‍ය උපකරණ, වාහන ආයතන, කම්පියුටර් පාර්ට්ස් වගේ දේවල් පරීක්ෂා කරන්නත් මේ ඇනකොයික් කාමරය යොදා ගන්නවා.
කොහොම වුණත් මේ ලොව නිහඬම කාමරයේ රැඳී සිට අත්දැකීමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා පැයකට $600ක් වගේ මුදලක් ගෙවිය යුතු වෙනවා. තවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.